සුබ දවසක් ඔයාට. ඔන්න පේනවනේ අපේ පැත්තට නම් හොඳටම වහිනවා. ඔයාලගේ පැත්තට කොහොමද? මේ දවස් ටිකේ මම ගෙදර ටිකක් නිදහසේ හිටපු නිසා මම කරපු එම්බ්‍රොයිඩරි වැඩක් ඔයාලටත් බලන්න අරගෙන ආවා නම් හොඳයි කියලා මට හිතුණා. මුලින්ම මම අවශ්‍ය ඩිසයින් එක කොලයකට ට්‍රේස් කරගත්තා මෙන්න මේ විදිහට. මේ නිර්මාණයට මම මැටීරියල් විදියට පාවිච්චි කරේ අමුරෙදි කොටසක්. කාබන් කොලයක් පාවිච්චි කරලා මම මෙන්න මේ විදිහට මගේ ඩිසයින් එක මගේ මැටීරියල් එකට කොපි කරගත්තා. නිර්මාණයට අවශ්‍ය රෙදි කොටස වෙන් කරලා අරගෙන එම්බ්‍රොයිඩරි රාමුවට මම මේක හොඳින් තද කරලා සම්බන්ධ කරගන්නවා. නිර්මාණයට අවශ්‍ය වූල් ටිකත් අරගෙන ඒක මම පංච් එම්බ්‍රොයිඩරි නීඩල් එකට දාගෙන ඔන්න වැඩේ පටන් ගන්නයි හදන්නේ. මේ වීඩියෝ එක රෙකෝඩ් කරද්දී රෑ 10ටත් කිට්ටුයි. ඉතින් මට ටිකක් මහන්සිත් නිසා හිට උදේම වැඩට යන්නත් තියෙන නිසා මං හිතුවා මේක දැනට අරන් තියන්න. ඔන්න බලන්නකෝ මම ඒක නිකම්ම ඔහේ දාලා තිබ්බේ නෑ. ලස්සනට බෑග් එකක් අරගෙන ඔක්කොම බඩු ටික පිළිවෙලකට දැම්මා. නැත්තම් මේ වලට ඩස්ට් එක වදිනවා මොන හරි ගෑවෙන්න පුළුවන්. මෙන්න මේ විදිහටම පරිස්සමට ඒ නිර්මාණය අරන් තිබ්බා. මේ නිර්මාණය කරන ඉතුරු කොටස ඊළඟ වීඩියෝ එකකින් ගේනවා කියලා පොරොන්දුවත් එක්ක තමයි මම ඔයාගෙන් සමුගන්න හදන්නේ. හොඳින් පිරිසිදු වෙලා පිරිසිදු සැහැල්ලු ඇඳුමක් ඇඳගෙන මගේ ජර්නල් එක ලියන්න පටන් ගත්තා. හැමදේම පිළිවෙලට අර කරලා ඊළඟ දවසට අවශ්‍ය දේවලුත් ලෑස්ති කරලා තියාගත්තාම උදේ කිසිම ස්ට්‍රෙස් එකක් නැතුව ඊළඟ දවසේ වැඩ ටික කරගෙන යන්න පුළුවන්. අද දවසේ වැඩ කටයුතු ටික සාර්ථකව නිමා කරලා ඉතින් සතුටෙන් මම නිදා ගන්නයි හදන්නේ. ඔයාලා හැමෝටම සුබ දවසක්.